මොකද හිතුනේ වීඩියෝ එක බලද්දී කාවද මතක් වුණේ ඔයාලට? ගෙදර මතක් වුණා නේද? තමන්ගේ පවුල අම්මා තාත්තා ඒ වගේම අයියා අක්කා නංගි මල්ලි එයාලව මතක් වුණා නේද? අද අපි එහෙනම් මගේ පවුල ගැන කතා කරමු. මයි ෆැමිලි ගැන. කියන්නකෝ බලන්න ඔයාලට තියෙන්නේ චූටි පවුලක්ද නැත්නම් ලොකු පවුලක්ද කියලා. චූටි පවුලක් කියන්නේ අම්මයි තාත්තයි ඔයයි එතකොට ඔයාගේ නංගි හරි මල්ලි හරි අක්කා හරි අයියා හරි එහෙම ඉන්න පවුලක්. ලොකු පවුලක් කියන්නේ ආච්චි සීයයි අම්මයි තාත්තයි ඔයයි ඔයාගේ සහෝදරයනුයි තව නැන්දලා මාමලා ගොඩාක් කට්ටිය යාළගේ දරුවෝ ගොඩාක් කට්ටිය ඉන්න පවුලකට. අපි එහෙනම් පවුලේ සමාජිකයන් ගැන කතා කරමු. මේ කවුද ඉන්නේ බලන්න. ඔව් මේ ඉන්නේ අම්මා. අපි අම්මට කියන්නේ මොකක්ද? මදර් කියලා. අපි ලියන්නේ කොහොමද? MOTHER. හරි මේ ඉන්නේ කවුද? තාත්තා. අපි තාත්තට කියන්නේ father. FATHER. සහෝදරියක් නම් අනිවාර්යයෙන්ම ඉන්න ඕනි. අපි සහෝදරියට මොකක්ද කියන්නේ? සිස්ටර්. සහෝදරියක් විතරක් නෙමෙයි සහෝදරයෙකුත් ඉන්න ඕනි. අපි සහෝදරයට කියන්නේ බ්‍රදර්. එයාලා නම් ටිකක් ලොකුයිනේ. තව චූටි පැටවෝ ඉන්නවා නේද? චූටිම චූටි නංගි නැත්නම් මල්ලි. අපි යාළුවලාට මොකක්ද කියන්නේ? එයාලට කියන්නේ බේබි. පොඩි පවුල ඉවරයි. දැන් තියෙන්නේ ලොකු පවුල ගැන කතා කරන්න. අපිට ලොකු පවුල ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම මතක් වෙන්නේ අපේ ආච්චි සීයා. නේද? ආච්චි සීයයි අපිට කොච්චර නම් ආදරේද? එයාලා අපිට කතන්දර කියලා දෙනවා නේද? රස කෑම හදලා දෙනවා. ඉතින් අපේ ආච්චිට ග්‍රෑන්ඩ් මදර් කියනවා. ඒ වගේම සීයාට ග්‍රෑන්ඩ් ෆාදර් කියනවා. මෙන්න බලන්නකෝ අපි ඉගෙන ගත්ත දේවල් chart එකකින් දාලා තියෙනවා මං. නැන්දට අපි කියනවා ආන්ටි කියලා. ඒ වගේම මාමට අංකල්. එයාලගේ දරුවට අපි කියනවා කසින් කියලා. බලන්නකො ෆැමිලි ට්‍රී එකේ ඉස්සෙල්ලාම ඉන්නේ කවුද කියලා? ග්‍රෑන්ඩ් ෆාදර් ඇන්ඩ් ග්‍රෑන්ඩ් මදර්. ඊළඟට ෆාදර් ඇන්ඩ් මදර්. ඊළඟට බ්‍රදර් මී සිස්ටර්. මයි ෆැමිලි ලෙසන් එකද ඉවරයි. ඉතින් අලුත් ලෙසන් එකක් මං අරගෙන එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ඒ වගේම මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. I'm the little flower in the family, growing up happily in love. I love Dad's broad shoulders, I love